මේ ඔයාලා දකින්නෙත් ඔන්න නුවරඑළියේ ඔයාලට නතර වෙන්න පුළුවන් තවත් ලස්සන කොටේජ් එකක් තියෙන තැන. ඉතින් මේ තැන ගැන කියනවා නම් එහෙම මේක තියෙන ග්‍රෙගරි ලේක් එක ළඟම තමයි තියෙන. ඔයාලට පේනවා ඇති ලේක් එකකින් ලේක් view එක තියෙනවා. ඊට පස්සේ මවුන්ටන් view එකක් තියෙනවා. මෙතනට ආපුවම ඔයාලට 360 degrees view එකක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරිම ලස්සන තැනක තියෙන නිස්කලංක පරිසරයක තියෙන කොටේජ් එකක් තමයි මෙතන. ඉතින් ඔන්න කපල් එකක් නම් ඔයාලා නැත්තම් පුංචි ෆැමිලි එකක් නම් තමයි වැඩිපුරම ගැලපෙන්නේ. ඉතින් කපල් එකකට හරි පුංචි ෆැමිලි එකකට හරි ඔන්න කලින්ම බුක් කරගෙන ඉන්න පුළුවන් 076 295 734 බුකින් නම්බර් එකට කතා කරොත් එහෙම ඔයාලට කලින් මෙන්න මේ කොටේජ් එකත් බුක් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන එක බාත්රූම් එකක් තියෙනවා. මෙතන බෙඩ් එක තියෙනවා. ට්‍රිපල් බෙඩ් එකක් තියෙනවා. බාත්රූම් එක තියෙනවා. ඔයාලට ටී කොෆි මෙතනදී හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඇටික් ඒරියා එකක් තියෙනවා. අපි උඩටත් ගිහලා බලමු කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතනත් ඔයාලා තුන් දෙනෙකුට විතර සෝපහසුට ඉන්න පුළුවන්. ඒ හොඳටම ඉඩකඩ තියෙනවා. මේ විදිහට සිංගල් බෙඩ් එකක් තියෙනවා. ට්‍රිපල් බෙඩ් එකක් මෙතනත් තියෙනවා. මෙන්න මේ විදිහට තමා මේ කොටේජ් එකේ උඩ කොටස තියෙන ඇටික් ඒරියා එක තියෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේ මෙන්න මේ ඔයාලට පේනවා ඇති ලස්සන ලොකේෂන් එකක් කොටේජ් එකටම බලා ගන්න පුළුවන්. ලස්සන මවුන්ටන් view එකක් තියෙනවා. ඒ වගේම ග්‍රෙගරි ලේක් view එක තියෙනවා. ඉතින් ඔයාලට එන්න පුළුවන් ඔන්න කපල් එකක් නම් වඩාත්ම සුදුසු වෙනවා. පුංචි ෆැමිලි එකක් නම් ඔන්න ඔයාලට කලින්ම මම කිව්ව නම්බර් එකට බුක් කරගෙන එන්න අමතක කරන්න එපා. 076 295 734 නම්බර් එක බුකින් නම්බර් එකට කලින් කතා කරලා මේක බුක් කරගන්න. එතකොට ඔයාලට ලේසියි. මොකද ඉක්මනටම බුක් වෙනවා මේ කොටේජ් එක. ග්‍රෙගරි ලේක් view එක තියෙනවා. මවුන්ටන් view එකක් තියෙනවා. මේ වලට මම කලින් කිව්වා වගේ මෙතන ටී කොෆි එක හදා ගන්න පුළුවන්. ඔයාලට කැම arrange කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතන වෙනම ෂෙෆ් කෙනෙක් ඉන්නවා කැම හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කැම හදා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහේ ග්ලාස් ඒරියා එකක් තියෙනවා. ඔයාලට එළියේ ඉඳන් ටී කොෆි බොන ගමන් එළියේ ඉඳන් ඔන්න ඔයාලගේ නිවාඩුව ගත කරගන්නත් පුළුවන්කම තියෙනවා. හොඳ නිස්කලංක පරිසරයක තියෙන ලස්සන කොටේජ් එකක්. ඉතින් එන්න කලින් කිව්ව නම්බර් එකට කලින් කතා කරලා බුක් කරගන්න. ඉතින් මේ විදිහේ view එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කොටේජ් එකට තියෙන view එක. හරිම ලස්සන view එකක්. ඉතින් මේ තියෙන විදිහටම පාකින් හොඳට ඉඩකඩ තියෙනවා ඔයාලට. පුංචි ෆැමිලි එකක් එනවා නම් එහෙම පාටි එකක් වුණත් එළිය arrange කරගන්න ඉඩකඩ තියෙනවා. ඉතින් හරිම ලස්සන තැනක තියෙන නිස්කලංක තැනක තියෙන කොටේජ් එකක්. ඉතින් එන්න කලින් නම්බර් එකට කතා කරලා බුක් කරගන්න අමතක කරන්න එපා.